ඔයා used iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් වුණත් අලුත්ම ජෙනරේෂන් එක අලුත් iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් වුණත් කවදා හරි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඇති. ඒ තමයි iPhone එකේ storage එක ඉක්මනට fill වෙන එක. කියන්නේ ඔයාගේ photos, videos මේක ඇතුලේ එකතු වෙලා අනවශ්‍ය දේවල් පවා එකතු වෙලා මේකේ storage එක full වෙනවා. ඉතින් අපිට මේවා එකින් එක හොයලා delete කරන එක හරි කරදරකාරී වැඩක්. ඒ වැඩේ කරගන්න පුළුවන් app එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. මේ app එක ඇත්තටම කිව්වොත් paid app එකක්. නමුත් මේකේ free version එකක් තියෙනවා. අපිට try කරලා බලන්න පුළුවන්. මේ විදිහට මම නම් pro version එක අරන් තියෙන්නේ. මේ විදිහට තමයි app store එකෙන් අපිට මේක ගන්න පුළුවන්. ඒත් එක්කම ඕනම iPhone එකකට මේක වැඩ කරනවා කියලාත් මෙතන පෙන්නනවා. අපි මේක open කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙහෙම තමයි මේකේ interface එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මගේ 512GB වලින් දැනට 228ක් විතර fill වෙලා තියෙනවා. මේකේ විශේෂ feature එකක් තියෙනවා. ඒක තමයි අපිට මෙතන organize ගිහිල්ලා photos delete කරන්න හරි තියාගන්න හරි මේ විදිහට දෙපැත්තට swipe කරලා පුළුවන් එකපාරින්ම මේක තෝරගන්න. ඩිලීට් කරනවා මේ පැත්තට අයින් කරනවා ඕන කරනවා අනිත් පැත්තට අයින් කරනවා. එහෙම කරලා අපිට පුළුවන් එකපාරම ක්වික් ඇක්ෂන් එකක් විදිහට මේ ස්විප් කරලා ෆොටෝ එකක් තියා ගන්නවද ඩිලීට් කරනවද කියන එක තීරණය කරන්න. ඊට අමතරව තවත් මේකේ විශේෂ ෆීචර්ස් ගොඩක් තියෙනවා. මේ විදිහට ඩුප්ලිකේට් ෆොටෝස් අපිට මේ විදිහට පෙන්නනවා. තෝරලා මුළු ගැලරි එකේම තියෙන ඩුප්ලිකේට් ෆොටෝස් ඒ කියන්නේ එකම ෆොටෝ එක දෙපාරක් තියෙනවා නම් ඒක මෙයා අයිඩෙන්ටිෆයි කරගෙන මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහට අපිට ඒක ඩිලීට් කරගන්න පුළුවන් තෝරලා අපි කැමති එකක් එහෙම නැත්නම් ඕන නැති එකක් මේ විදිහට ඩිලීට් කරගන්නත් පුළුවන්. අවශ්‍ය ඒවා තියෙනවා නම් මෙතනින් කීප් කරගන්නත් පුළුවන්. මේ විදිහට පෙන්නනවා සක්සස්ෆුලි ඩිලීට් වුණා කියලා. මෙන්න මේ වගේ ස්ක්‍රීන්ෂොට්ස් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් තෝරලා ඩිලීට් කරන්නත් පුළුවන්. ඒත් එක්කම මේකේ තව ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි මේ ෆොටෝ කම්ප්‍රෙෂන් සහ වීඩියෝ කම්ප්‍රෙෂන් කියන එක. ඒ කියන්නේ අපිට ෆොටෝ එකක් ඩිලීට් නොකර තියාගන්න ඕන නම් ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අපිට පුළුවන් ඒකේ සයිස් එක අඩු කරලා තියාගන්න කම්ප්‍රෙස් කරලා. ෆොටෝ එක එතකොට අපේ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි අපේ ඩිවයිස් එකේ තියෙනවා. නමුත් ඒකේ සයිස් එක අඩු කරලා තමයි අපි මේ විදිහට කම්ප්‍රෙස් කරලා තියාගන්න යන්නේ. අපි උදාහරණයකට මෙන්න මේ වගේ ෆොටෝ එකක් අපි අරගෙන බැලුවොත් ෆොටෝ එකක් අරගෙන මම දැන් මේක කම්ප්‍රෙස් කරොත් ඔයාලට පේනවා ඇති ෆොටෝ සෙට් එකක් උනා මෙතන සිලෙක්ට් වෙලා තියෙන්නේ. ෆොටෝ ටික කම්ප්‍රෙස් කරොත් මෙන්න මේ වගේ මෙගාබයිට් 100 ගාණක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. මේක ගොඩක් කම්ප්‍රෙස් කරොත් මේ වගේ 190 ගාණක් විතර ඉතුරු කරගන්න පුළුවන් කියලා මෙතන පෙන්නනවා. ඉතින් මේ විදිහට ෆොටෝ එක කම්ප්‍රෙස් කරලා ෆොටෝ එකේ ක්වොලිටි එකට හානියක් නොවෙන්න මේක කම්ප්‍රෙස් කරන්න මේ ඇප් එකට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක ප්‍රෙස් කරාට පස්සේ මේක කම්ප්‍රෙස් වෙනවා. හරි දැන් මේ විදිහට කම්ප්‍රෙස් වුණාට පස්සේ ඔරිජිනල් එක අපිට ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඒ විදිහට අපිට ගැලරි එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ වීඩියෝස් වලට. වීඩියෝස් ගොඩක් ලොකු සයිස් එකේ තියෙන වීඩියෝස් අපිට මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට කම්ප්‍රෙස් කරගන්න පුළුවන්. 100ට ප්‍රමාණයක් මෙතනින් දාලා තියෙනවා. අපිට කැමති විදිහට මේක ස්ලයිඩ් කරගෙන ඔයාලට පේන්න ඇති මේ ස්ලයිඩර් එහාට මෙහාට කරද්දි සයිස් එක වෙනස් වෙනවා. එතකොට සයිස් එක අපි කැමති ප්‍රමාණයට තියාගෙන වීඩියෝ එක අපිට අත්‍යවශ්‍ය දෙයක් නම් ඩිලීට් නොකර මේ විදිහට කම්ප්‍රෙස් කරලා තියාගන්න පුළුවන් ගැලරි එක ඇතුළේම. මේකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. අපිට අත්‍යවශ්‍යත් නොවන අනවශ්‍යත් නොවන වීඩියෝස් මේ විදිහට කම්ප්‍රෙස් කරලා තියාගත්තාම ඩිවයිස් එකේ ඉඩ ඉතුරු වෙනවා. වීඩියෝ එකත් අපිට අවශ්‍ය වෙලාවක ප්‍රයෝජනට ගන්න අපේ ඩිවයිස් එකේ සේව් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ෆීචර්ස් ගොඩක් මේ ඇප් එකේ තියෙනවා. ඊට පස්සේ සිමිලර් ෆොටෝස් ඒ කියන්නේ සමාන ෆොටෝස් හඳුනගෙන ඩුප්ලිකේට් ෆොටෝ නෙමෙයි සිමිලර් ෆොටෝස් එක වගේම ගහලා තියෙන ෆොටෝස් මේ විදිහට අපිට අඳුරගෙන ඒවත් ඩිලීට් කරන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද එහෙම නැත්නම් හොඳම එක මොකද්ද කියලා මේක AI එකෙන් සජෙස්ට් කරලා දෙනවා අපිට. ඒ වගේ ෆීචර් එකකුත් මේකේ තියෙනවා. ඒක නිසා අපිට එක ළඟ ගහපු ෆොටෝස් තියෙනවා නම් ඒ වගේ හොඳම එක තියාගෙන අනවශ්‍ය එක ඩිලීට් කරන්නත් පුළුවන්. එහෙමත් අපිට ඩිවයිස් එකේ ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න පොහොසකම ලබා දීලා තියෙනවා මේ ඇප් එකෙන්. ඉතින් මේ වගේ ෆීචර්ස් ගොඩක් මේ ඇප් එකේ තියෙනවා. මේක all in one එක තැනකින්ම කරගන්න පුළුවන් මෙනු එකකුත් මෙතන තියෙනවා. මේ විදිහට අපිට ගියපුවාම AI cleaning කියන එකට ගියපුවාම මෙයා මෙතන search කරලා පෙන්නනවා මොන වගේ දේවල් වලින්ද අපිට ඉඩ ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අර කියපු ඔක්කොම අපිට මේ වගේ quick action එකක් විදිහට එකපාරින්ම clear කරගන්න පුළුවන්කමක් තියෙනවා. කැමති අයට පුළුවන් මේක buy කරලා පාවිච්චි කරන්න. පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහලා මේක try කරලා බලන්න පුළුවන් වාට මුලින්ම. මේක app store එකෙන්ම ගන්න තියෙන app එකක් නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක ගොඩක් හොඳ app එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා experience එකෙන්ම කියන්න පුළුවන්. ඉතින් අවශ්‍යයි නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මෙන්න මේ ඇප් එක try කරලා බලන්න. ස්ටෝරේජ් ප්‍රශ්නෙට මුහුණත් වෙලා ඉන්න වාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.